ආවෙත් තමයි මිනුණු වික්සර මහත්මයා. ඉතින් අපිට කියන්න බලන්න අලුතින් එන බැජ් එකට සුපර් සීනියර් කෙනෙක් විදියට ඔයාලට දෙන්න පුළුවන් උපදෙස් මොකක්ද? අලුතින් එන බැජ් එකට කියන්න තියෙන්නේ ඉතින් ඉස්සෙල්ලාම කියන්න ඕනේ කට්ටිය සුප්පතාලම අපි. ඒ කියන්නේ කැලණිය සයන්ස් එකට ඇවිල්ලා ටික ඉස්සෙල්ලාම කරගන්න එක සුප්පතන්න ඕනේ. ඊට පස්සේ ඉතින් කියන්න ඕනේ මේක අර ඒ කට්ටිය කැම්පස් ජීවිතය කියලා දැකපු එක O level කාලේ level කාලේ අර ක්ලාස් වල ගියපු ඒ ජීවිතේ මේකෙදි ගන්න ඕනේ. ඒ කියන්නේ අපේ නම් වලට කියන්නේ කැම්පස් ජීවිතය. ඒ කියන්නේ කැම්පස් ලයිෆ් එක කියන එක මේක ඇතුළේ විඳින්න. ඒ කියන්නේ බාහිර දේවල් ඇකඩමික් ඉස්සෙල්ලාම කරගන්න. ඊට පස්සේ බාහිර දේවල් වලට අනිවාර්යෙන් සම්බන්ධ වෙන්න ඕනේ. ඊට පස්සේ ඉතින් කියන්න දෙන්නේ මේක ඇතුලේ ලස්සන ටිකක් කරලා කැලණියට ලස්සන නමක් දෙන්නේ. ඉතින් සීනියර් කෙනෙක් විදියට අලුතින් යන්නේ නංගිලා මලලාට ඔයාලට මොකද කියන්න දෙන්නේ? එන්න එපා කියලා තමයි කියන්නේ. ඇයි එන්න එපා? එන්න එපා ඉතින්. ඇයි කියලා අහන්න එපා එන්න එපා. මලලාට වඩා මොකක්ද දෙන්න තියෙන උපදෙස්? කියන්න තියෙන පුළුවන් තරම් ෆන්ක්ෂන් වලට සහභාගී වෙන්න කියලා කැම්පස් එකේ තියෙන. ඇයි ඒ ජීවිතේ විඳින්න ඕන කැම්පස් එකේ ජීවිතේ විඳින ෆන්ක්ෂන් වලට සහභාගී වෙන්න. අලුතින් යන්නේ නංගිලා මලලාට වඩා මොකක්ද කියන්න තියෙන? මොකක්ද දෙන්න තියෙන උපදෙස්? රිපීට් වෙන්න එපා. රිපීට් නම් වෙන්න එපා. එච්චරයි කියලා තියෙන රිපීට් වෙන්න එපා. ඔක්කොම අයිට කරගන්න. ඉතින් දේශාන් අලුතින් යන්නේ නංගිලා මල්ලිලාට සුපර් සීනියර් කෙනෙක් විදියට ඔයාලට මොනවද දෙන්න තියෙන උපදෙස්? අලුතෙන් එන්නේ නංගිලා මල්ලට කියන්න තියෙන ඉතින් එනකොට ආස හිතනවා කැම්පස් එකට. ඉද්දි ආතල් එක්සෑම් කාලෙදී එපා වෙනවා. යද්දි ඉතින් දුක හිතෙනවා. ස්පෙෂල් සුපර් සීනියර් කෙනෙක් විදියට අලුතින් යන්නේ නංගිලා මල්ලාට ඔයාලට මොකක්ද දෙන්න තියෙන උපදෙස්? ආපු ගමන් මුළු බැච් එකම සේව් කරගත්තා නම් හරියද? නම්බර්ස් ටික. ඉතින් පෙඩා සුපර් සීනියර් කෙනෙක් විදියට අලුතින් යන්නේ නංගිලා මල්ලිලාට ඔයාලට මොකක්ද කියන්න තියෙන්නේ? අලුත් දේ අරගෙන පරණ දේ රැකගෙන ඉස්සරහට අරන් යන්න. අලුතින් යන්නේ නංගිලා මල්ලාට ඔයාලට මොකක්ද දෙන්න තියෙන උපදෙස්? ඉතින් එන්න ඇවිත් බලන්න. හයි සුපර් සීනියර් කෙනෙක් විදියට අලුතින් කැම්පස් ඉරණින් නංගිලා මල්ලාට ඔයාලට මොකක්ද දෙන්න තියෙන උපදෙස්? ඇයි කියලා අහන්න එපා. මෙඩිකල් නම් දාන්න. ඇයි ඒ වෙනික? ආවට පස්සේ ගේන්න. එහෙනම් පොඩි අයව හොඳට බලා ගන්න ඕනේ. මට අවුරුද්දක් ඉන්න. ඔව් බැච් දෙකක් බලාගත්තා වගේ එකක් එයාලත් හොඳට ආදරෙන් බලන්න. අනේ අනිවාර්යෙන්. ඒද අලුතින් යන්නේ නංගිලා මල්ලාට මොකද්ද කියන්නේ දෙන්න තියෙන උපදෙස්? සුපර් සීනියර් විදියට අපි ජූනියර් කාලෙදී අපි බැන්නනේ. ඒ බැරුම් ගන්න නැති විදියට කෝඩ් සීඩිය වෙනවා කියලා හිතාගෙන වැඩ කරන්න කියලා කියන්නේ. සුපර් සීනියර් කෙනෙක් විදියට අලුතින් යන්නේ නංගිලා මල්ලාට ඔයාලට මොකක්ද දෙන්න තියෙන උපදෙස්? මෙඩිකල් දාන්න එපා. එච්චරයි කියන්නේ. ඔව් අද. අලුතින් යන්නේ නංගිලා මල්ලාට ඔයාලට මොකක්ද දෙන්න තියෙන උපදෙස්? ඇවිල්ලා ආතල් දාලා කාලා බීලා ෆුල් ආතල් ඉඳලා මේක යන්න ඕන මම කියන්නේ. අල්ෆා අලුතින් යන්නේ නංගිලා මල්ලාට මේ ඔයාලට මොකක්ද දෙන්න තියෙන උපදෙස්? උපදෙස් ගොඩක් දෙන්න තියෙනවා නේද? මුලින්ම යන්න ඕනේ ඉතින් විදහාස් අධ්‍යාපනය ගැන මොකක්ද කියලා අඳුරගෙන මේ විදහාස් අධ්‍යාපනයේ දුක් විඳින ළමයි විදියට ඔයාලා නංගිමල්ලි ඒ කියන්නේ මේ දැන් අපි කැම්පස් කරන ගිය දැක්කම නිකන් බාහිර සමාජයේ තියෙන්නේ අමුතුම මේ ප්‍රතිරූපයන්නේ. නමුත් ඒ ප්‍රතිරූපය නෙමෙයි අත්ත ප්‍රතිරූපයක් මේ විශ්වවිද්‍යාලය ඇතුළේ තියෙනවා. මේ විදහාස් අධ්‍යාපනය කියන දේ රකින්න මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයා තමන්ගේ සහෝදර පාසල් ශිෂ්‍යයන් වෙනුවෙන් අනිත් සියලුම ශිෂ්‍යයන් වෙනුවෙන් උපනුපන් පරපුරන් වෙනුවෙන් මේ සටනකේ දාන කියලා තේරුම් ගන්න. ඔයාලේ සටන දායක වෙන්න මම කියන්නේ රැක් කරන්න යන ඒවා ඒ දේවල් නෙමෙයි. නමුත් මේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් වූ විශ්වවිද්‍යාල විප්ලවය ඉදිරියට අරගෙන යන්න. ඒ වගේම ඔයාලේ විශ්වවිද්‍යාලයට ඇවිල්ලා විෂය කර්ම ඉගෙන ගන්න විතරක් නෙමෙයි. විෂය කර්ම ඉගෙන ගන්න විතරක් නෙමෙයි. අනිත් දේවල්. ඒ කියන්නේ ඔයාලේ ජීවිතේට මේ සරසවිය කියන දේ ජීවිතේ පන්නේ ලබා ගන්න නමකට වත් කරගන්න. ඉතින් විනාශ සුපර් සීනියර් කෙනෙක් විදියට අලුතින් යන්නේ නංගිලා මල්ලාට ඔයාලට මොකද දෙන්න උපදෙස්? ස්පෙෂල් ගියා කියලා ජීවිතේ ගොඩ කියලා හිතන්න නම් එපා. මේ අලුතින් යන්නේ නංගිලා මල්ලාට ඔයාලට මොකද දෙන්න තියෙන උපදෙස්? මට නම් කියන්නේ එදාට දෙන වැඩේ එදාම කරන්න කියලා තමයි කියන්න තියෙන්නේ. මම කර උපදේශයක් ඕන නම් මට කතා කරන්න. නෝරා
සුපර් සීනියර් කෙනෙක් විදියට අලුතින් එන්න බැච් එකේ ළමයි ඉන්න වාර මොකක්ද දෙන්න උපදෙස්. අලුතෙන් දෙන්න තියෙන ඉන්න කට්ටියන්ට දෙන්න තියෙන උපදේශය තමයි එනවනම් වරෙන් හැබැයි සියල්ල අතහැරලා වරෙන් මෙහෙන් ඇවිල්ලා බං අයි තියෙනේව කරගන්න බෑ. හරිද? තියෙන ටික අතහැරලා වරෙන් මෙහෙන් ඇවිල්ලා අලුත් දෙයක් හදාගෙන ඵලයන් ඉතින්. ඉතින් ගිත්මි අලුතින් යන්නේ නංගිලා මල්ලාට ඔයාලට මොකක්ද දෙන්න තියෙන උපදෙස්? මට කියන්න තියෙන්නේ අනිවාර්යෙන් කැම්පස් එන්න. ඇවිල්ලා මේක තමයි ජීවිතේ ලස්සනම තියෙන කාලේ. ඔයාලට ඉස්සරහට ගොඩාක් ස්ට්‍රෙස් ඒ නිසා මේක තමයි ලස්සනම ජීවිතේ විඳින්න තියෙන කාලේ. ඔයාලා ඇවිල්ලා මේක එන්ජොයි කරන්න. ඒ වගේම එක්සෑම් වලට හොඳට මුහුණ දෙන්න. අනිවාර්යෙන් ඒවට මෙඩිකල් නොදා හැමදා ඒ කියන්නේ අනිවාර්යෙන්ම පුළුවන් විදිහට ලියන්න. ලියලා එකපාරින්ම ගොඩ යන්න. ඒකට එන්න නංගිලා මල්ලාට ඔයාලට මොකක්ද දෙන්න පව් කියලා තමයි කියන්නේ. අලුතින් එන්නේ නංගිලා මල්ලාට මොකක්ද දෙන්න තියෙන උපදෙස්? සුපර් සීනියර් කෙනෙක් විදියට. දෙන්න තියෙන උපදෙස් තමයි ඉස්සෙල්ලම කැම්පස් එකට එන්න. කැම්පස් එක කියන්නේ ඔයාලට වෙනම ජීවිතයක් වෙයි. එන්න වෙරටික් කරගන්න, ආතල් ගන්න. මේක සුපිරි දැනක්. අලුතෙන් කැම්පස් එකට එන්න නංගිලා මල්ලාට ඔයාලට මොකක්ද කියන්න තියෙන්නේ? සෙම් එක පටන් ගත්ත දවසේ ඉඳලා පාඩම් කරන්න යන්න හරිද? හැම සෙම් එකේම පළවෙනි සෙම් එකේ ඉඳලා පටන් ගත්ත දවසේ ඉඳලා පාඩම් කරන්න. ඒක තමයි කරන්නේ. අලුතින් යන්නේ නංගිලා මල්ලාට ඔයාලට මොකක්ද දෙන්න තියෙන උපදෙස්? ස්පෙෂල් ගන්න එපා. අලුතෙන් යන්නේ නංගිලා මල්ලාට අයිතෙන් එන්න නංගිල මල්ලිලාට. ආවතර පරිස්සමෙන් වැඩේ කරන් ඵලයන් කියලා තමයි කියන්නේ. ඉතින් දිනනි අලුතින් යන්නේ නංගිලා මල්ලිලාට ඔයාලට මොකක්ද දෙන්න තියෙන උපදෙස්? දෙන්න තියෙන උපදෙස් යාළු ෆිට් එකට කියලා බැච් ෆිට් එකට කියලා ෆොටෝ සයින් ගන්න බවවද. ගැහුවත් කමන්නේ ළමයි අඩු දවසට ගහන්න. ළමයි ගොඩ ඉන්න දවසට පොඩ්ඩක් ගහන්න. මේ ළමයි අඩු දවසට ගහන්න එපා. කියලා. අලුතින් කැම්පස් එන්නේ නංගිලා මල්ලාට ඔයාලට මොකක්ද දෙන්න තියෙන උපදෙස්? මේවා කාලා ඔයාලා මොකද්ද කරගන්න ඕනේ? ඔයාලා ලොකු වෙන්න ඕනේ මේවා කාලා. ඉතින් කෙනේ ඔයාලට සුපර් සීනියර් කෙනෙක් විදියට අලුතින් යන්නේ නංගිලා මල්ලාට මොකක්ද දෙන්න තියෙන උපදෙස්? අන්න කලින් කෑල්ලක් දානින් කියලා තමයි කියන්නේ. අපි වගේ ඉන්නේ නේද? සුපර් සීනියර් කෙනෙක් විදියට අලුතින් යන්නේ නංගිලා මල්ලාට ඔයාලට මොකක්ද දෙන්න තියෙන උපදෙස්? දෙන්න. සුපර් සීනියර් කෙනෙක් විදිහටනේ. ඇකඩමික් හොඳට කරගන්න කියලා තමයි. කැම්පස් එකේ වැඩවලට සපෝට් එකක් දෙන්නත් ඕනේ. තාමවත්. තාමනවාද බං? හොඳට ඉගෙන ගන්න නංගිලා හොඳට ඉගෙන ගන්න. දැන් සුපර් සීනියර් කෙනෙක් විදියට අලුතින් යන්නේ නංගිලා මල්ලාට ඔයාලට මොකක්ද දෙන්න තියෙන උපදෙස්? අලුතින් එන්න නංගිලා මල්ලිලා. දැන් මේ මෑතකම තියෙන අත්දැකීම තමයි කවදාවත් විභාග කිට්ටුවට එනකන් මේ පාඩම් නොකර ඉන්න බා. මේ ඊට පස්සේ නිදා ගන්න වෙන්නේ නැහැ. මේ විභාගේ ඉලිවට හරියට ලියන්න වෙන්නේ නැහැ කියලා වෙනවා. ආය සුපර් සීනියර් කෙනෙක් විදියට අලුතින් යන්නේ නංගිලා මල්ලාට ඔයාලට මොකක්ද දෙන්න තියෙන උපදෙස්? එන්න එපා. ඇයි එන්න බෑ කියන්නේ? ඇයි එන්න බෑ කියන්නේ? ඇවිල්ලම බලන්න ඕනේ නේද? කැපා. සුපර් සීනියර් කෙනෙක් විදියට අලුතින් යන්නේ නංගිලා මල්ලාට ඔයාලට මොකක්ද දෙන්න තියෙන උපදෙස්? මේ ඇකඩමික් හොඳට කරගෙන යුනිවර්සිටි ජීවිතේ අනිත් හැමදේමත් කරගන්න කියලා. හැමදේම කියන්නේ? හැමදේම කියන්නේ ඩිග්‍රියයි, පාර්ට්නයි. හැමදේම ගන්න කියලා මේකේ. අරලා දෙන්න බැරුණානේ. මට මේ වැඩි වුණා සමහර ඒවා. සමහර ඒවා පුළුවන් වුණා. අපිට කවුරුහරි දෙයක් කියන්න මොකක්ද කියන්නේ? මං කියන්නේ කැම්පස් ජීවිතය ආතල්ලේ ගන්න කියලා. මිස් කරගන්න බෑ කියලා කියන්නේ. එකක් ගහන්න ඒවා. කෙල්ලෙක් සෙට් කරගන්න මුල් මුල්ම කෙල්ලෙක් දාගන්න ඕනේ. වගේ දුක් විඳින්න. ආපු කාලෙම මේ කොලෙජ් කාලෙම කෙල්ලෙක් සෙට් කරා ඈ ඔබ කියන ලයිසන්කින් කැම්පස් දෙන්න බෑ කියලා. ඔබ කියන අවුරුදු 3 සයි පාස් කර කැම්පස් එන්න බෑ කියලා. නෑ අවුරුදු 3ක් හරි මේ කුලන්තර අයි කරලා මේ